හරි පුතේ අයිබෝන් අද අපි ඔයාලගේ අම්ල භෂ්ම ලවණ පාඩම තමයි 11 වසරේ සාකච්ඡා කරන්නේ මේ වීඩියෝ එකකින් අපි සියල්ලම මේ ආවරණය කරන්න බලනවා. ඒ කියන්නේ අම්ල භෂ්ම ලවණ සියල්ලම. ඒ කියන්නේ තියරි සියල්ලම අපි මේ වීඩියෝ එකෙන් කවර් කරලා දෙනවා. ඒ නිසා ඔයාලා දැන් අර ටියුට් එක අපි දීලා තියෙනවා. ටියුට් එක ළඟට අරගෙන වැඩේට සෙට් වෙන්න මම වීඩියෝ එක බලන ගමන් ටියුට් එකත් සම්පූර්ණ කරගෙන යමු අපි. හරිද? හා ඉස්සලාම අපිට අම්ල භෂ්ම ලවණ පාඩමේ මේ කතා කරන්න තියෙන මාතෘකාව තමයි පුතේ අම්ල ගැන. හරිද? හා අම්ලයක් කියන්නේ මේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගයකට අපි කියනවා අම්ලයක් කියලා. එහෙනම් අම්ලයක් කියන්නේ මොකද්ද පුතේ? ජලීය ද්‍රාවණයක්. ඒකත් වැදගත්. ඔන්න. ජලීය ද්‍රාවණයකදී මොනවද පිට කරන්න පුළුවන්? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන. ඔව් වැදගත් පොයින්ට් එක මෙච්චරයි. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන. හයිඩ්‍රජන් ධන අයන පිට කරන්න පුළුවන් නැත්නම් මුදා හරින්න පුළුවන්. රසායනික සංයෝගයකට කියනවා අපි අම්ලයක් කියලා. ඒක මතක තියාගමු ඉස්සෙල්ලාම. අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින්න පුළුවන්. නැත්නම් නිදහස් කරන්න පුළුවන් රසායනික සංයෝගයකට තමයි අපි කියන්නේ අම්ලයක් කියලා. හරි. ඔවුන් අර්ථ දැක්වීම හරි නේද? එහෙනම් ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගයකට අපි කියනවා අම්ලයක් කියලා. සාමාන්‍ය අපිට විද්‍යාගාරයේ භාවිතා වන අම්ල ටිකක් තියෙනවා. විද්‍යාගාරයේ සාමාන්‍ය මේ ප්‍රධාන අම්ල තුනයි තියෙන්නේ පුතේ විද්‍යාගාරයේ අපි භාවිතා කරන. ඒ අම්ල තුන අපි දැනගෙන ඉමු ඉස්සල්ලාම. විද්‍යාගාරයේ පුතේ මේ බහුලව භාවිතා වන අම්ල තුනක් තියෙනවා. එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මොකද්ද නම? හයිඩ්‍රොක්ලෝරික්. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ HCl අම්ලයට. හරිද පුතේ? පළවෙනි එක තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ පුතේ HCl අම්ලයට. හරිද? දෙවෙනි අම්ලය පුතේ අර සල්ෆියුරික් අම්ලය. දෙවෙනි එක සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් කියන්නේ පුතේ H2SO4. හරිද? පළවෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, දෙවෙනි එක සල්ෆියුරික් අම්ලය, ඊළඟ එක පුතේ නයිට්‍රික් අම්ලය. ඕන් ওই තුන් දෙනා තමයි පුතේ විද්‍යාගාරයේ බහුලව භාවිතා වෙන්නේ. හරිද? අය පාරක් කියමු බලන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි, සල්ෆියුරික් අම්ලයයි, නයිට්‍රික් අම්ලයයි. නයිට්‍රික් අම්ලය කියන්නේ පුතේ HNO3ට. හරි. HNO3 තමයි නයිට්‍රික් අම්ලය කියන්නේ. හරි. එහෙනම් මෙච්චරයි. දැන් අපි කියලා දුන්න පොයින්ට් දෙකක්. පළවෙනි පොයින්ට් එක තමයි දැම්ම පාඩම් කරන්න. ඒතකොට මෙතන එකපාරක් ඉවරයි. හරි. දැන් නිකන් මෙහෙමයි. ඔයාලා පන්තියකට ඕනෑම පන්තියකට මයි පන්තියක් නෙමෙයි. ඕනෑම පන්තියකට සහභාගී වෙලා මේ අර නෝට් එක සම්පූර්ණ කරගෙන ගියාම පන්තියේ වැඩේ හරි කියලා එහෙම හිතන්න එපා. කියන්නේ මං පාඩම් කරපු කාලේ කරපු ට්‍රික්ස් එකක් තමයි සර් නෝට් එක දෙද්දින් මම ඒක එවෙලෙම මතක තියාගන්න try කරනවා. හරිද? එතකොට ගෙදර යද්දී එකපාරක් එක දෙයක් පාඩම් කරලා ඉවරක් වෙනවනේ. ඒ කියන්නේ ගෙදර ගියාට පස්සේ ඊළඟට ඒක පාඩම් කරන්න අපිට ලේසි. හරිද? දැන් මේක දැන් අම්ලයක් කියන එකේ අර්ථ දැක්වීම බලමු. දැන් මෙතනින්ම ඔයාලා මතක තියාගන්න try කරන්න. හරි. එතකොට මේ පන්තිය කියන්නේ නෝට් එක සම්පූර්ණ කරගෙන යන පන්තිය නෙමෙයි. මෙතන එකපාරක් පාඩම් කරවලා යවන්න. හරිද? බලමු එහෙනම්. ඒ කියන්නේ බලමු. අම්ලයක් කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී මොන ධන අයනද? හයිඩ්‍රජන් ධන අයන. H ධන අයන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගයකට කියනවා අපි අම්ලයක් කියලා. ඒක මතක තියාගන්න. ඊට පස්සේ විද්‍යාගාරයේ භාවිතා වන අම්ල තුනක් තියෙනවා. ඒක අපි දන්නවා. HCl අම්ලය, සල්ෆියුරික් අම්ලය, අනිත් එක HNO3. ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය. HCl කියන්නේ මොකේද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි පුතේ. ඊට පස්සේ මම කියන්නම් ඉස්සල්ලාම මේකේ අම්ල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එයාලගේ ප්‍රබලතාවයේ මත පදනම් කරගෙන. අම්ල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා පුතේ. එක අම්ලයක් තමයි ප්‍රබල අම්ල. ප්‍රබලතාවය ටිකක් වැඩි අම්ල. අපි ඒවට කියනවා ප්‍රබල අම්ල කියලා. අනිත් එක ප්‍රබලතාවය ටිකක් අඩුයි. අපි ඒවට කියනවා පුතේ දුබල අම්ල කියලා. එහෙනම් ඔන්න අම්ල ප්‍රධානාකාර දෙකයි යාලගේ ප්‍රබලතාවය මත පදනම් කරගෙන ප්‍රබලතාවයේ වැඩි අම්ල වලට අපි කියනවා ප්‍රබල අම්ල කියලා. ප්‍රබලතාවයේ අඩු අම්ල වලට කියනවා
දුබල අම්ල කියලා. හරිද පුතේ? හා මේ විද්‍යාගාරයේ භාවිතා වෙලා තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය කියන අම්ල තුනම මේකෙන් මේ ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියන වර්ගීකරණයේදී ප්‍රබල අම්ල ගණයට තමයි අයිති වෙන්නේ. හරිද? හා ප්‍රබල අම්ල කියන්නේ ඒකේ අර්ථ දැක්වීමක් බලමු. දැන් අම්ලයක් කියන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගයක්නේ. එහෙනම් ප්‍රබල අම්ලයක් කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී පූර්ණව විඝටනය වෙලා නැත්නම් අපි කියන පූර්ණව අයනීකරණය වෙලා හයිඩ්‍රජන් අයන මුදා හරින්න පුළුවන් අම්ල වලට තමයි අපි කියන්නේ ප්‍රබල අම්ල කියලා. එහෙනම් ප්‍රබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ වයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන පිට කරන්න පුළුවන් නම් මොකද ජලීය ද්‍රාවණයකදී පූර්ණ වයනීකරණය වෙලා අන්න පූර්ණ වයනීකරණය ඒක වචනේ වැදගත් පූර්ණ අයනීකරණයකට ලක් වෙලා පූර්ණ වයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන මුදා හරිනවා නම් හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල වලට තමයි අපි කියන්නේ පුතේ ප්‍රබල අම්ල කියලා. එහෙනම් ඉතින් දුබල අම්ල කියන එකේ අර්ථ දෙකම දැනගන්න ගන්න එපා. මොකද්ද? ජලීය ද්‍රාවණයකදී පූර්ණව නෙමෙයි භාගයට අපි කියන භාගික වයනීකරණය වෙලා කියලා. මොකද්ද එහෙනම්? ඒකත් කියමු අපි එහෙනම්. මෙන්න අර්ථ දැක්වීම යාගේ. එහෙනම් දුබල අම්ලයක අර්ථ දැක්වීම ජලීය ද්‍රාවණයකදී භාගික වයනීකරණය වෙලා පූර්ණව නෙමෙයි දැන් භාගිකව අයනීකරණය වී හයිඩ්‍රජන් ධනායන මුදා හරින රසායනික සංයෝග එහෙමත් නැත්නම් හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල වලට තමයි අපි කියන්නේ භාගික වයනීකරණය වෙනවා නම් එයාට තමයි කියන්නේ දුබල අම්ල කියලා. හරිද? එහෙනම් මේකේ වැදගත් වෙන පොයින්ට් එක තමයි පුතේ ප්‍රබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයකදී කොහොම විඝටනය වෙන කට්ටියද? පූර්ණ වයනීකරණය වෙනවා. පූර්ණම කියලා දෙන්න. මොකද අයනීකරණය කියන්නේ මොකද්ද පූර්ණව මොකද්ද භාගිකව ඉතින් කියලා දෙන්න. දුබල අම්ල කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී කොහොම අයනීකරණය වෙන කට්ටියද? භාගිකව අයනීකරණය වෙන කට්ටියට තමයි අපි කියන්නේ පුතේ දුබල අම්ල කියලා. හරිද? දැන් මෙහෙමයි. අපි බලමු ප්‍රධාන අම්ල ටිකක් ගමුකෝ. දැන් දන්නවනේ අපි විද්‍යාගාරයේ අපිට හම්බෙන අම්ල තුනක් තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය. ඒ තුන් දෙනාම මම කියවනේ ප්‍රබල අම්ල කියලා පුතේ. ඒ තුන් දෙනාගෙම විඝටනය අපි බලමු. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ විඝටනය පුතේ මෙන්න මෙහිමයි වෙන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. සාමාන්‍ය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ තියෙන ජලීය අවස්ථාවේනේ. අපි ජලීය අවස්ථාවක් හඳුන්වන්න පුතේ ඒක්‍රස් කියලා කියන්නේ. ජලීය අවස්ථාවක් හඳුන්වන්න මොකක් කියලාද කියන්නේ? ඒක්‍රස්. ඒක්‍රස් කියන්නේ ඒකින්ද අපි දානවා එකට AQ කියලා. එහෙනම් ඒක්‍රස් හඳුන්වන්න AQ දැම්මා. හරිද? HCl අම්ලයේ ඒක්‍රස් අවස්ථාවේ ඉන්නේ. හරි. නැත්තම් මෙහෙම කියන්නම්කෝ මම ඒ ටික ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. සාමාන්‍ය පුතේ ජලීය අවස්ථාවක් කියන්න නම් ඔන්න ජලීය කියන අවස්ථාව අපිට කියන්න ජලීය අවස්ථාවක් කියන්න පුතේ අපි දානවා ඒක්‍රස් කියලා. ඒක්‍රස් කියන්නේ ජලීය කියන්නේ. හරිද? තව මේක ඝන අවස්ථාවේ තියෙනවා නම් පුතේ අපි කියනවා සොලිඩ් කියලා. ඝන අවස්ථාවක් නම් ඒකට කියනවා සොලිඩ් කියලා. හරි? ඒ වගේම වායු අවස්ථාවක් නම් පුතේ මොකක් කියලාද කියන්නේ? ගෑස් කියලා. ඒක වායු අවස්ථාවක්. හරි? ඒ වගේම ද්‍රව අවස්ථාවක් නම් අපි කියනවා ලික්විඩ් කියලා. ඔන්න ඕක කොහේ හරි පැත්තක දාගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේක මතක තියෙන්න ඕනේ නැත්නම් එයාලා හඳුනා ගන්න බෑනේ අපිට. ඒ කියන්නේ ඒක්‍රස් කියන එකක් අපි හඳුන්වන්නේ පුතේ කොහොමද? ඒක්‍රස් කියන එකක් අපිට හඳුන්වන්න අපිට දාන්න පුළුවන් පුතේ ඒක්‍රස්නේ. ඒ කියන්නේ ඒක්‍රස් කියලා ලියන්න බෑනේ ඉතින් යටි. ඒ හින්දා අපි දානවා ඒකට AQ කියලා.
AQ කියලා දානවා. solid කියන එක ඝන අවස්ථාව හඳුන්වන වරහන් ඇතුලේ S අකුර දානවා. වායුවක් නම් ගෑස් කියලා හඳුන්වන්න වරහන් ඇතුලේ G දානවා. ඒක ලික්විඩ් එකක් නෑ. ඒ කියන්නේ ද්‍රවයක්. ඒ කියන්නේ ජලය වගේ එකක් හඳුන්වන්න අපි දාන්නේ ලික්විඩ්. ද්‍රව ඒ කියන්නේ L අකුර දාන්නේ වරහන් ඇතුලේ පුතේ. හරිද? ඔව් ඔය ටික ඉස්සෙල්ලාම දැනගන්න ඕන. අද සාමාන්‍ය HCl අම්ලය ජලය දිය කරලා තියෙන්නේ. සාන්ද්‍ර කරන්න තනු කරන්න ජලය දිය කරනවනේ. එහෙනම් HCl කියන එක නා ජලීය අවස්ථාවේ ඉන්නේ. ඒ හින්දා තමයි මම AQ කියන එක දැම්මේ. මෙහා පූර්ණව විඝටනය වෙනවා කියන්නේ මෙන්න මේකටයි. හරිද? පූර්ණව විඝටනය වෙනවා කියන්නේ HCl කියන එක්කෙනා මේ දෙන වෙන් වෙනවා. හයිඩ්‍රජන් ඒ කියන්නේ HCl කියන එක හැදිලා තියෙන පුතේ හයිඩ්‍රජන් ධන අයන සහ Cl ඍණ අයන මගින්. අයන ඒ දෙක විඝටනය වෙනවා. ඔන්න පූර්ණව අයනීකරණය වෙනවා. ඒ කියන්නේ ඔන්න බලන්න හයිඩ්‍රජන් ධන අයන හැදෙනවා මෙතන හයිඩ්‍රජන් ධන අයන සහ Cl ඍණ අයන හැදෙනවා. හරිද? හයිඩ්‍රජන් ධන අයන මොන අවස්ථාවේද? ඒක්‍රස්ත අවස්ථාවේ AQ. Cl ඍණ අයනත් පුතේ ඒක්‍රස්ත අවස්ථාවේ AQ වෙනවා. ඔන්න HCl අම්ලය පූර්ණව විඝටනය වීමට අදාළ සමීකරණය. ඊට කලින් මට කියන්න බැරුණානේ මේ අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදහරින්න පුළුවන් රසායනික සංයෝග තමයි. ඒක ඉතින් අපි කොහොමද මුදහරින්නේ කියලා HCl අම්ලය මේකින්ම අපිට ඉගෙන ගන්න පුළුවන්. ඕන මෙතන එක දෙන්නත් පුළුවන්. අපි අරකින්ම ලියාගමුනේ අවුලන්නේ. ඊට පස්සේ තව ප්‍රබල අම්ලයක් කියනවා පුතේ ඊළඟ එක කවුද? සල්ෆියුරික්. හරි. සල්ෆියුරික් අම්ලයේ සූත්‍රයේ H2 මේ දන්නවා දැන් ඔයාලා. මොකද H2SO4. එයත් ඉන්නේ මොන අවස්ථාවේද? සල්ෆියුරික් කියන්නේ ඉතින් තනුක කරන්න වතුර එකතු කරනවනේ නේ. වතුරට සල්ෆියුරික් එකතු කරනවානේ තනුක කරන්නේ ඒක. ඒ කියන්නේ මොකද? ජලීය අවස්ථාවක්. එහෙනම් සල්ෆියුරික් එකට යටින්ම මොකක්ද දාන්න ඕන? AQ කියලා දාන්න ඕන වරහන් ඇතුලේ. හරිද? මෙයත් හයිඩ්‍රජන් ධන අයන මුදහරිනවා පුතේ. හරිද? ජලීය ද්‍රාවණයක දෙයක් පූර්ණව විඝටනය වෙනවා ප්‍රබල අම්ලයක්. එහෙනම් මේක එකතුලා තියෙන කවුරුද? හයිඩ්‍රජන් ධන අයනයි සල්ෆේට් අයනයි. SO4 ඍණ දෙක අයනයි. එහෙනම් ඒ දෙන්න වෙන් වෙන්න ඕන. ඔන්න බලන්න. හයිඩ්‍රජන් ධන අයන සහ සල්ෆේට් අයන SO4 ඍණ දෙක අයන වෙන් වුණා ඔන්න. හරි. බලන්න දැන් දෙපැත්ත සමීකරණය බැලන්ස් කරන්න ඕන. මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු කීයක් වෙන්න ඕනද? දෙකක් වෙන්න ඕන නිසා අපි ඉස්සරහට දෙකක් දානවා. පූර්ණව විඝටනය වෙනවා. ඊළඟ එක තමයි නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලයත් ප්‍රබල අම්ලයක් පුතේ. HNO3. බලමු යා. එයත් ජලීය අවස්ථාවේ කියන්න මම AQ දැම්මා. එයත් පූර්ණව විඝටනය වෙනවා පුතේ. H ධන අයනයි NO3 මයිනස් අයන විදිහට. NO3 මයිනස් අයන විදිහට. හරිද? මේකෙත් ඉතින් H ධන අයන ඉතින් ඒක්‍රස් නීති. AQම තමයි. මෙයත් AQම තමයි. මට ඒක අමතකුණා ඉස්සල්ලා. හරි. HNO3 ගත්තහම පුතේ එයත් විඝටනය වෙලා හයිඩ්‍රජන් ධන අයන සහ NO3 මයිනස් අයන ලබා දෙන්නේ. එහෙනම් ඔන්න හයිඩ්‍රජන් ධන අයන AQ NO3 මයිනස් අයනත් ඒක්‍රස්ට්. හරිද පුතේ? ඔන්න අපි ප්‍රබල අම්ල ගත්තහම ප්‍රබල අම්ල තුනක් අපිට කතා කරන්න තියෙනවා. ප්‍රබල අම්ලයක් කියන්නේ පුතේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ වයනීකරණය වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න පූර්ණ වයනීකරණය වෙනවා කියන එකේ අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද පුතේ? ඒ කියන්නේ HNO දැන් මොකක් සල්ෆියුරික් ගමුකෝ. සල්ෆියුරික් මේ මවුල සල්ෆියුරික් නෙමෙයි. HCl මවුල 10ක් තිබ්බොත් පුතේ HCl මවුල 10ක් තිබ්බොත් පූර්ණ වයනීකරණය වෙනවා කියන එකේ තේරුම තමයි HCl අම්ලයෙන් මවුල 10ක් අපි ගත්ත කියමුකෝ. ආන්ගේ HCl අම්ලයෙන් මවුල 10ක් ගත්තොත් හයිඩ්‍රජන් ධන අයනත් මවුල 10ක්ම ලබා දෙනවා. හයිඩ්‍රජන් ධන අයනත් මවුල කොච්චරක්ම ලබා දීලාද? මවුල 10ක්ම ලබා දීලා. මෙයාලගේ මවුල අනුපාතයේ ඉස්සරහා තියෙන අකුරනේ ඉලක්කම එකක්වත් නැහැ කියන්නේ එකයිනේ අදහස. ඒ කියන්නේ මවුල 10කින් H ධන අයනත් කීයක් ලබා දෙන්න ඕනේද? 10ක්ම ලබා දෙනවා. අන්න ඒ වගේ අම්ල වලට තමයි අපි කියන්නේ ප්‍රබල අම්ල. ඒකට තමයි කියන්නේ පුතේ පූර්ණ වයනීකරණය වෙනවා කියලා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු දුබල අම්ල ගැන. හරිද? අපිට කතා කරන්න තියෙන විද්‍යාගාරයේ තියෙන දුබල අම්ල ටිකක් තියෙනවා පුතේ. අපි බලමු මොනවද දුබල අම්ල කියලා. එකක් තමයි පුතේ ඇසිඩික් අම්ලය. ඇසිඩික් කියන්නේ මොකද්ද? CH3CH3COOH. මේ කවුද? ඇසිඩික් අම්ලය පුතේ. මේකත් අපිට විද්‍යාගාරයේ හම්බෙන එක දුබල අම්ලයක්. හරිද? අනිත් එක තමයි කාබොනික් අම්ලය. කාබොනික් අම්ලය H2CO3.
හරි මේ ඔච්චර ලොකුවට වැදගත් නැහැ උනට මතක තියාගන්න දුබල අම්ල කියලා හරි අනිත් එක පුතේ කාබොනික් අම්ලේ හරි ෆොස්ෆරික් අම්ලේ H3PO4 හරි ෆොස්ෆරික් අම්ලේ එහෙනම් ඔන්න දුබල අම්ලත් අපිට තුනක් කතා කරන්න තිබ්බා දුබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී භාගික වයිනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගවලට තමයි පුතේ අපි කියන්නේ දුබල අම්ල කියලා. බලමුද භාගික වයිනීකරණය වෙනවා කියන්නේ කොහොමද වෙන්නේ කියලා. මේ බලමු. මේ CH3COOH බලමුකෝ. ඇසිඩික් අම්ලය මම මෙතන ලියන්න එක. CH3COOH. එයත් ඉන්නේ පුතේ ජලීය අවස්ථාවේනේ. එයා ඊට පස්සේ ඇසිඩික් කියන්නේ කවුරු කියලා දන්නව නේද? විනාහිනේ. ඊට පස්සේ CH3COOH ඊට පස්සේ එයා විഘടනවම කෙලින් ඊතලයක් ගහන්න බෑ පුතේ. කියන්නේ මම ওই කෙලින් ගහපු එක වැරදි. මොකද්ද වෙන්න ඕන? ඔක භාගික වයිනීකරණය වෙන්නේ. ඒ බව අපි හඳුන්වන්න ඔහොම නෙමෙයි ගහන්නේ පුතේ. මෙන්න මෙහි විදිහට ඊතලයක් ගහන්නේ. දෙපැත්තටම ඊතලයක් ගහනවා. සම්පූර්ණයෙන් වෙන්නේ නෑ පුතේ. ඕක විඝටනය වුණාම මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ CH3COO- සහ මයිනස් කියන්නේ ඍණ ඒක්‍රස්ට් සහ H ධනායන ලබා දෙනවා. හරිද පුතේ? ඔන්න CH3COO- සහ H ධනායන ලබා දුන්නා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ඔකේ වැදගත්කම. භාගික වයිනීකරණය වෙනවා කියන්නේ පුතේ මේ CH3COOH මවුල 10ක් තිබ්බ කියමු කරක වගේම. ඒකේ තේරුම කියලා දෙන්න. මවුල 10ක් තිබ්බොත් දැන් ප්‍රබල අම්ලයක නම් H ධනායනත් මවුල කීයක්ම ලබා දුන්නාද? 10ක්ම ලබා දුන්නා. හැබැයි දුබල අම්ලයක එහෙම 10ක් ලබා දෙන්නේ නෑ. සාමාන්‍ය 10ක් තිබ්බොත් නිකන් H ධනායන එකක් වගේ ලබා දෙනවා. දුබලව භාගික අයනීකරණය වෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ දුබල අම්ල කියලා. ඒකට තමයි කියන්නේ භාගික අයනීකරණය. මේ බලන්න මවුල 10කින් H ධනායන ලබා දීලා තියෙන්නේ 1යි. හරි. අපි නෝට් එකට යන්න ඉක්මනට. මෙහෙමයි. මේ තියරි කොටස ටික ඉක්මනට කියලා දෙන්න නිකන් රිවිෂන් විදිහට. මේ මං හිතනවා තේරෙනවා ඇති කියලා. හරිද පුතේ? ඒ කියන්නේ මේ අර ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට වීඩියෝ එක දික් වෙන නිසා මේ අර වරන්ඩත් පොඩි අවුලක් තියෙනවනේ දැන්. ඒ නිසා තමයි මම ඉක්මනට පැහැදිලි කරගෙන ගියේ. අපි නෝට් එක සම්පූර්ණ කරගෙන මෙයා අටියුට් එක ගන්නකෝ දැන් අතට. පළවෙනි පිටුව බලන්නකෝ අම්ල භස්ම ලවණ පාඩමේ මාතෘකාව තියෙනවා. ඒකේ අම්ල තමයි මාතෘකාව. විද්‍යාගාර පරීක්ෂාවලදී භාවිත කළ හැකි සුලභ අම්ල කිහිපයක් පහත දැක්වේ කියලා තියෙනවා පුතේ. සුලභ අම්ල කිහිපය තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය. ඒ තුන දාගන්න පුතේ. හරිද? ඊට පස්සේ තියෙනවා යට කොටුවක්. හරිද? අම්ලයක් යනවා. මේකේ මම පොඩ්ඩක් වේලාව දෙන්නේ නැහැ මේක ලියා ගන්න. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුතේ. හරිද? අම්ලයක් යනු කියලා අහලා තියෙනවා. මොකක්ද අම්ලයක් කියන්නේ? මෙන්න මේක තමයි කියවෙන්න ඕනේ. මොකද්ද? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින රසායනික සංයෝග වලට කියනවා පුතේ අපි මොනවා කියලාද? අම්ල කියලානේ. එහෙනම් ලියන්න පුතේ ඒකේ කොටුවේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින රසායනික සංයෝග අම්ලයක් ලෙස හැඳින්වේ. ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන මුදා හරින රසායනික සංයෝග අම්ලයක් ලෙස හැඳින්වේ. හරිනේ. ඊට පස්සේ ඔන්න තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීය ද්‍රාවණයකදී පහත ලෙසට අයනීකරණය වේ කියලා තියෙනවා. ඒක මෙන්න මේක ලියාගන්න. මේක විතරක් ඈ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ HCl අම්ලයනේ. HCl අම්ලය මම ලියලා පෙන්නන්නම්කෝ ඔන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීය ද්‍රාවණයකදී පහත ලෙසට අයනීකරණය වේ කියලා තියෙනවා. මම මෙතන ලියන්නම් ඈ. මෙන්න මේක ලියාගන්න. හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ HCl. HCl කියන්නේ මොන අම්ලයක්ද පුතේ? ප්‍රබල අම්ලයක් නේ. ඒක ජලීය ද්‍රාවණයකදීනේ. ඒක්‍රස්ට්. එයා පහත ලෙසට අයනීකරණය වෙනවා. H ධනායන සහ මොනවද ලබා දෙන්නේ? Cl ඍණායන ලබා දෙනවා. හරි. ඒක දාගන්න එතන ඒ රූලේ. හරි ඊට පස්සේ කියනවා ජලීය ද්‍රාවණයකදී H ධනායන මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කරගෙන අම්ල ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්ලු. මොනවද පුතේ? උන් කොටු දෙක දීලා තියෙනවා මොකද්ද? පළවෙනි පැත්ත ප්‍රබල අම්ල අනිත් පැත්ත දුබල අම්ල. හරි. ප්‍රබල අම්ල පැත්තේ පළවෙනි තරු ලකුණ දාලා ලියන්නේ රූල් වල. ලියන්න මෙහෙම. ජලීය ද්‍රාවණයකදී මෙන්න මේක ලියන්නේ. ජලීය ද්‍රාවණයකදී
පූර්ණව අයනීකරණය වී ජලීය ද්‍රාවණයකදී පූර්ණව අයනීකරණය වී හයිඩ්‍රජන් ධන H ධන අයන H ධන අයන මුදාහරින අම්ල H ධන අයන මුදාහරින අම්ල ප්‍රබල අම්ල වේ. මුදාහරින අම්ල ප්‍රබල අම්ල වේ. හරි. ඊට පස්සේ පළවෙනි දැන් රූල් ටිකක් තව ඉතුරු වෙලා තියෙනවනේ. ඊට පස්සේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා මේ මුදාහැරි එයාගේ මේ ඉස්සලා පළවෙනි රූල් එක ලියන්න පුතේ තරුවක් දාලා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා ලියලා වරහන් ඇතුලේ HCl කියලා පෙන්න ගන්න ප්‍රබල අම්ලයකට උදාහරණ. හරි. දැන් මේකේ තේරෙනවනේ. දැන් මෙහෙම ඔහොම ලියලා ඊට පස්සේ තව මොකක් හරි ඔයාලා කැමති මාක්කයක් දාගෙන පළවෙනි එක තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා සිංහලෙන් ලියලා වරහන් ඇතුලේ HCl කියලා දාගන්න. හරි. ඊට පස්සේ ඒක දාගෙන යට රූලේ පුතේ මේ HCl විඝටනය වීමට අදාළ සමීකරණ ලියලා පෙන්න ගන්න. හරි රූල් දෙකක් භාවිත කරන්න අවුලක් නැහැ. ඊට පස්සේ ඊළඟ රූලේ පුතේ සල්ෆියුරික් අම්ලය කියලා වරහන් ඇතුලේ H2SO4 කියලා පෙන්න ගන්න. ඊට පස්සේ යට රූලේ පුතේ සල්ෆියුරික් අම්ලයේ විඝටනය වීමට අදාළ සමීකරණය පෙන්න ගන්න පුතේ. දැන් මෙහෙමයි. අහගන්නකෝ. දැන් ඔක පෙන්නද්දී ඔයාලා බෝඩ් එක බලාගෙන බෝඩ් එකේදී ඒ හිමම ලියන්න එපා. ඒක හේතුව තමයි ඉතින් බෝඩ් එකේදී එහෙමම ලියුවොත් නිකන් අපි කොපිරයිට් කරන එකක් නේ කරන්නේ. එහෙනම් ඉතින් මට මේක ටයිප් කරලා දෙන්න තිබුණා ඔයාලට. එහෙම දෙන්නේ නැත්තේ ඔයාලා බෝඩ් එකකින් ඉස්සලා අහගෙන හිටියනේ. අද ඔළුවට දාගත්තා. පුළුවන් තරම් try කරනවා තනියම ලියන්න. හරි. අන් එහෙම කරොත් ඔයා ගොඩ. හරි. එහෙම කරන ළමයි තමයි මේ ගොඩ යන්නේ. හරිද? හොඳට අහන්න මේ සාමාන්‍ය මේකත් තරංකාරී විභාගයක් නේ පුතේ. හරිද? අපිට කවටවත් කරන්න බැරි අමුතු දෙයක් ඔයාලට කරන්න ඕන නම් හැමෝම යන පාරේ ගිහින් හරියන්නේ නෑ පුතේ. කියන්නේ මාත් එහෙම තමයි හැමෝම කරන විදිහට වැඩ කරොත් ඔයාලටත් වෙන්නේ එයාලටත් වෙන්නේ ඉරණම තමයි. හරි? ඔයාලට කැපී පෙනෙන්න ඕන නම් ඉගෙනීම පැත්තෙන් කැපී පෙනෙන්න ඕන නම් ඒ කියන්නේ සාමාන්‍ය මේ මොකක් හරි මේ අර කවුරුවත් කරලා නැති රිසල්ට් එකක් දාන්න ඕන. හරි උදාහරණයක් විදිහට මේ දැන් මෙඩිසින් ගත්තාම දැන් මම මෙඩිකල් ෆැකල්ටි ඉන්නේ මේ මමත් පොතේ මේ අපේ පවුලේ කවුරුවත් මීට කලින් මෙඩිසින් ගිහිල්ලා නැහැ. හරි මගේ පොඩි කාලේ ඉඳන් හිත පාරවන්න එකක් තිබ්බා කොහොම හරි පවුලේ පළවෙනි ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. හරි පවුලේ පළවෙනි ડોක්ටර් වෙන්න ඕනේ කියන මගේ හැඟීම තිබ්බා. හරි ඒ කියන්නේ අර ඒක මතක් විදිහ ඇඟේ නිකන් අර මයිල් කෙලින් වෙලා නිකන් කොහොම හරි කරන්න ඕන කියලා හරි හැඟීමක්. ඒක තිබ්බා මට. හරිද? ඒ කියන්නේ පාඩම් කරන්න ගද්දින් අපිට කම්මැලිකම් එනවා. හරිද? ඒතකොට ඒක අතරලා දාලා ඇඳට පහින්න හිතෙනවා ඒක. හරි තනියම පාඩම් කරද්දින් එපා වෙනවනේ. කවුරුත් කතා කරන්නත් නෑ. එතකොට නිකන් අපිට අර නිකන් ඒ වෙලාවට ඇඳට පයින් එක තමයි හොඳම උත්තරේ කියලා අපිට හිතෙන්නේ. හැබැයි මම කවදාවත් එහෙම කරලා නැහැ. කොහොම හරි කට්ට කාගෙන ඉන්නවා. හරි? හැමදාම මම කියනවා ඔයාලට ඔයාලා පාඩම් කරද්දී චෝටි පොතක් තියාගන්න ළඟ. හරි? තියාගෙන මේ ඔයාලා මේසේ ඉඳගත්තු වෙලාව ඒක දාගන්න ඉස්සල්ලා. ඊට පස්සේ බලන්න දවස ඒ කියන්නේ දාගෙන ආයෙ නැගිටලා යද්දී වෙලාව ලියලා යන්න. ඒ කියන්නේ කොච්චර වෙලාවක් පාඩම් කරාද කියලා බලන්න ඊට පස්සේ. ඒ විදිහට බලන්නකෝ දවස් අවසානයේ. හරි? නිදාගන්න යද්දීන් ඔයා පොත අරගෙන පොත පෙරලා ආද දවස් ඇතුළත පැය කීයක් පාඩම් කරාද? අන්න ඒ විදිහට හදාගන්නකො. එතකොට ඔයා නිකම්ම මොටිවේට් වෙනවා. ඊළඟ දවසේ ඊට වඩා විනාඩි 5ක් හරි වැඩියෙන් වැඩ කරන්න ඔයා try කරනවා. හරිද? පාඩම් කරන වෙලාවෙ පුතේ මේ වීඩියෝ එකක් බලන්න ඇර වෙනත් දෙයකට නම් ෆෝන් එක ළඟට ගන්න එපා. හරිද? දැන් අර යන විදිහත් එක්ක මේ ෆෝන් අයින්ම කරන්න කියන්න බෑ. මම ඒ කාලේ එක්සෑම් කරද්දි මම නම් ෆෝන් එක අයින් කරලා තිබ්බේ. ෆෝන් එක අයින් කියලා මම හැමදාම කියනවනේ. අර Nokia 1280 බටන් ෆෝන් එකක් අරන් තියාගෙන හිටියේ. කියන්නේ මට ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. හරි උසස් පෙළ කරද්දිනුත් ස්මාර්ට් ෆෝන් එක මම යූස් කරේ නැහැ. බටන් ෆෝන් එක. අර ඕන වෙලාවට වීඩියෝ එකක් වගේ බලා ගන්න ඕන වෙලාවට තමයි මම ෆෝන් එක ගන්නෙ. අරගෙන බලලා ඒක ඉක්මනට අයින් කරනවා. හරි දැන් එහෙම කරන්න අමාරුයිනේ හැමෝගාව මතේ ෆෝන් එකක් තියෙනවනේ අන් ඒ නිසා ඔයාලා මේ වැඩේ කරන්න හරි ඕකේ නොටිෆිකේෂන් ටික මියුට් කරලා දාන්න හරි ඒ කියන්නේ හැම නොටිෆිකේෂන් එක සෝෂල් මීඩියා හැම එකේම නොටිෆිකේෂන් ටික මියුට් කරලා දාන්න ඒක මං හිතනවා දැන් යන විදිහට නිකන් සාර්ථක වෙයි කියලා හැබැයි නොටිෆිකේෂන් මියුට් කරලා දැම්මට පස්සේ දැන් උඩින් ඉන්නේ නෑනේ WhatsApp එකේ කවුද දන්නේ මෙසේජ් දාලා තියෙන කියලා ගිහිල්ලා බලන්න එහෙම එපා ඉතින් වැඩක් නෑ එතකොට හරි ඒකයි කියන්නේ පාඩම් කරන තැනට ෆෝන් එක අරන් ඉන්න එපා හරි වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ ගිහිල්ලා තියන්න. තියලා ඔයා ඇවිල්ලා වැඩේට සෙට් වෙන්න. එහෙමයි කරන්න ඕන. හරි. දැන් මේක මම කතාව මේ ගියේ දිග්ගැසුනේ. දැන් ඉස්සලා අහගෙන ඉඳලා පස්සේ තනියම try කරනවා කොහොම හරි ලියන්න. හරි. බැරි වුණොත් බලන්න අවුලක් නැහැ.
එහෙම එකක් නෑ. හරි ඒ කියන්නේ කොහොම හරි තනියම මේක නිකන් මොලේ පොඩ්ඩක් වෙහිසන්න දැන් පුරුදු වෙන්නකො. ඒතර විභාගෙට කියන මාර ලේසි. කියන්නේ ඔයාලා ගෙදරින් වෙන මේක දැන් අම්ල භෂ්ම ලවන්න ඊට පස්සේ පාඩම් කරද්දී මාර විදිහට ලේසි වෙනවා. ඒකයි ඈ. හා. කොහොමද ලියපතේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා HCl දාගත්තා විඝටනය අතර සමීකරණ දෙවෙනි රූලේ ලිව්වා. ඊළඟ රූලේ සල්ෆියුරික් අම්ලය කියලා වරහන් ඇතුලේ H2SO4 කියලා පෙන්නුවා. ඒකට ඊට යට රූලේ විඝටනය අතර සමීකරණ පෙන්න ගන්න. ඊට පස්සේ ඊළඟ රූලේ පුතේ නයිට්‍රික් අම්ලය කියලා HNO3 කියලා වරහන් ඇතුලේ දාගන්න. විඝටනයට අදාළ සමීකරණ පුතේ මෙන්න තියෙනවා. ඒක ඊළඟ රූලේ පෙන්න ගන්න. රූල් ඉතුරුනානේ. ඇතිනේ. රූල් ෂේප්. එතකොට රූල් ඕන 1 2 3 4 5 6යි. 6යි උඩ එකට දෙකක් ගියොත් 7 8යි. 8ක් තියෙනවනේ. 2යි 4යි අපෝ 8ක් නෙමෙයි 12ක් විතර තියෙනවා. හරි. හා. ඊට දාගෙන ඉක්මනට ඒක වැදගත් නේ. විඝටනය වෙන විදිහ වල දැනගන්න ඕනේ එතකොට. හරි. සියල්ලම පූර්ණ වයිනීකරණය වෙනවා. හරි. ඊට පස්සේ යන්න දුබල අම්ල පැත්තට. ලියන්න දුබල අම්ල පැත්තේ පළවෙනි තරු ලකුණ දාලා ජලීය ද්‍රාවණයකදී මේක ලියන්නේ ජලීය ද්‍රාවණයකදී අර ඉස්සලා එකේ මේ පූර්ණ වයිනීකරණය කියන එක හයිලයිට් කරගන්න. පූර්ණ වයිනීකරණය කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ දුබලම පැත්තේ ලියන්න ජලීය ද්‍රාවණයකදී ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වී ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වී හයිඩ්‍රජන් ධනායන H ධනායන මුදාහරින අම්ල දුබල අම්ල වේ. හයිඩ්‍රජන් ධනායන මුදාහරින අම්ල දුබල අම්ල වේ. හරි නේද පුතේ? හා. ඊට පස්සේ ඊළඟ තරු ලකුණ ලියන්න මෙහෙම දාලා ලියන්න මෙහෙම. එනම් ජලීය ද්‍රාවණයේදී එවැනි අම්ලවල කොටසක් පමණක් හයිඩ්‍රජන් ධන අයන හා අදාළ ඍණ අයනවලට විඝටනය වේ. හරි පුතේ. ඒකේ ඔයාලා හයිලයිට් කරගන්න අර භාගික වයිනීකරණය වී කියන එකයි ඊළඟ පොයින්ට් එකේ කිව්වේ කොටසක් පමණක් කියලා. අගේ කොටසක් පමණක් කියන එකත් හයිලයිට් කරගන්න. හරි. ඊට පස්සේ උදාහරණ ටික දාගන්න මෙහෙම. පළවෙනි එක තමයි ඇසිටික් අම්ලය කියලා සිංහලෙන් ලියලා CH3COOH කියලා දාගන්න. ඊළඟ එක කාබොනික් අම්ලය කියලා ඔයාලා අකුරෙන් ලියලා H2CO3 දාගන්න. ඊළඟ එක ෆොස්ෆරික් අම්ලය කියලා ලියලා H3PO4 කියලා දාගන්න. හරිද? ඊට පස්සේ ඕනනම් උදාහරණයක් විදිහට මේ ඇසිටික් අම්ලයේ විඝටනය වීමට අදාළ සමීකරණය ලියලා පෙන්නන්න. ඕනනම් තව එකක් අපිට ඉතින් මේ ෆොස්ෆරික් අම්ලය එහෙම විඝටනය කරලා දාගන්න පුළුවන්. ඔන්න මම නිකන් දාන්නම් කැමති නම් දාගන්න. හරි. මේ කාබොනික් අම්ලය එහෙම ෆොස්ෆරිකුත් පුළුවන් ඈ. කාබොනික් අම්ලය H2CO3 නේ. එයා විඝටනය වුණොත් පුතේ ජලීයයිනේ. ඇති වෙනවා හයිඩ්‍රජන් ධනායන සහ CO3 2- අයන. හරි. හයිඩ්‍රජන් ධනායන සහ CO3 2- අයන හද. ඒ දෙකත් දාගන්න දාලා. හරි. ඊට පස්සේ අපි එහා පැත්තට ඊට පස්සේ බලන්නකෝ ඔන් කොටුවක් ඇතුලේ දීලා තියෙනවා මෙහෙම විද්‍යාගාරයේ ගබඩා කර ඇති බොහොමයක් අම්ල සාන්ද්‍ර අම්ල වේ කියලා තියෙනවා. ඔව්නේ විද්‍යාගාරයේ ගබඩා කරලා තියෙන බොහොමයක් අම්ල සාන්ද්‍රයි. හැබැයි අපිට හැම පරීක්ෂාවකටම සාන්ද්‍ර අම්ල යොදා ගන්න බෑ. ඇයි ඒ සාන්ද්‍රතාවය වැඩි වුණොත් මේ සාමාන්‍ය අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට ඒක තනුව කරගන්න ඕන. තනුව කරගන්න නම් මොකද කරන්න ඕන පුතේ? අම්ල ඒ කියන්නේ සාන්ද්‍ර අම්ලයේ වතුරත් එක්ක කියන ජලයත් එක්ක මිශ්‍ර කරලා තමයි අපි ඒක
තනු කරගන්නේ. හරි. ඊට පස්සේ කියනවා සාන්ද්‍ර අම්ල වන අතර ඒවා ජලය සමග මිශ්‍ර කිරීමෙන් අවශ්‍ය සාන්ද්‍රණය සහිත තනුක අම්ල සාදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වතුරට අම්ලය දාලා තමයි මිශ්‍ර කරන්නේ. හරිද? තනුක අම්ල වලට වඩා සාන්ද්‍ර අම්ල වල සාන්ද්‍රණය වැඩි කියලා පෙන්වනවා. ඒක අපි දන්නවනේ. තනුකයි කියන්නේ සාන්ද්‍රණය අඩි. ඕන්න ඒක දන්නේ නැත්නම් පැන්සලෙන් වගේ දාගන්න. තනුක අම්ලයක් කියන්නේ සාන්ද්‍රණය අඩු අම්ල වලට, සාන්ද්‍ර අම්ල කියන්නේ සාන්ද්‍රණය වැඩි අම්ල වලට. ඒක ඕන දාගන්න. දන්නවා කට්ටිය. හරිද? ඊට පස්සේ තියෙනවා මාතෘකා පුතේ අම්ලවල ගුණ. හරි. අපි බලමු එහෙනම් අම්ලවල ගුණ. අම්ලවල ගුණ තමයි පුතේ පළවෙනි එක. හරිද? මෙයාලට තියෙනවා විකාදක ගුණයක්. හරි? සාමාන්‍යයෙන් ඔය අම්ලයක් වගේ අතට වැටුනොත් පුතේ මේ පිලිස්සුම් තුවාල ඇති කරනවා. හරි? ඒ කියන්නේ අම්ල එක්ක ෆැට්‍රිකල් කරද්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන පුතේ. ඇයි? එයාලා අපේ අතට එහෙම අපේ ශරීරයේ සමට වැටුනොත් පුතේ පිලිස්සුම් තුවාල ඇති කරන්න පුළුවන්. ඒක එක. හරිද? ඒ කියන්නේ විකාදක ගුණයක් තියෙනවා. හරිද? තව කියනකොට මෙයාලගේ නිකන් ලාක්ෂණික මොන රසක් තියෙනවද නිකන් අම්ලයක් කටේ ගාලා බලන්න කියලා නෙමෙයි කියන්නේ. දැන් මේ දුබල අම්ලයකට උදාහරණයක් නම් සිට්‍රික් අම්ලය, ඇසිඩික් අම්ලය වගේ තියෙනවනේ. සිට්‍රික් අම්ලය මම මෙතන ලිව්වේ නැහැ. සිට්‍රික් අම්ලය කියන්නේ දෙහි යුෂ වගේ. අනිත් එක ඇසිඩික් අම්ලය කියන්නේ විනාගිරි වගේ. අන් එයාලගේ මොන රහක්ද තියෙන්නේ? දැන් විද්‍යාගාරයේ තියෙන අම්ල කටේ ගාලා බලන්න එපා. හරි? එයාලගේ මොන රසක්ද? ඇඹුල් රසක් තියෙනවනේ. එහෙනම් අම්ලවලට ලාක්ෂණික මොන රසක්ද තියෙන්නේ පුතේ? ඇඹුල් රසක් තියෙනවා. අම්ල ලාක්ෂණික ඇඹුල් රසක් තියෙනවා. ඒක එකක්. තව මොනවද? මේ අම්ල හඳුනා ගන්න අපිට තියෙන ලිට්මස් කඩදාසි වර්ග ටිකක්. මම කියලා දෙන්නම් දැන් ඒක. හරි. ඒක නිල් පාට ලිට්මස් කඩදාසි අපි යොදාගත්තාම පුතේ නිල් පාට ලිට්මස් කඩදාසි අම්ලයකට දැම්මොත් අන්නේ නිල් පාට ලිට්මස් කඩදාසි පුතේ රතු පාටකට හරවනවා. හරි. නිල් පාට ලිට්මස් කඩදාසි රතු පාටකට හරවනවා. අන්න අම්ලයකට අදාළව. හරි. අපි බලමු එන්න. පළවෙනි එක තමයි පුතේ අම්ලවල ගුණ අපිට කතා කරන්න තියෙන්නේ. පළවෙනි එක තමයි විකාදක ගුණය. හරි. ඔන්න. අම්ලවල ගුණ. අම්ලවල ගුණ. අම්ලවල ගුණ පළවෙනි එක විකාදක ගුණය. දාගන්නකො එහෙනම් අම්ලවල ගුණ පළවෙනි එක විකාදක ගුණය කියලා ලියාගන්න. හරි විකාදක ගුණ ඇත. හරි විකාදක ගුණ විකාදක ගුණ ඇත. ගුණයනේ. එනේ විකාදක ගුණ ඇත. අම්ලවලට විකාදක ගුණ තියෙනවා. හරි එහෙම ලියලා ලියන්න මෙහෙම. යටින් ලියන්න ඊට පස්සේ යට ඊළඟ රෝල් ලියන්න ලී ලෝහ රෙදි. ලී ලෝහ රෙදි එක්කම අද දාලියන්න. ලී ලෝහ රෙදි පොඩි කෙටියක් ගහලා විකාදනය. ඒ කියන්නේ ලී ලෝහ රෙදි වගේව විකාදනය කරනවා. රෙදි වලට එහෙම අම්ල වැටුනොත් ඒක විකාදනය කියන්නේ දිරලා විකාදනය වෙනවා. ඊට සම ඊට පස්සේ ඒකෙන් ඇලයිරක් ගහලා සම පිලිස්සුම් තුවාල. සම පිලිස්සුම් ඇති කරයි නැත්තම්. සම පිලිස්සුම් ඇති කරයි. හරි දෙවෙනි එක තමයි මෙයාලට ලාක්ෂණික මොන රසක් තියෙනවද? ඇඹුල් රසක් තියෙනවා. එහෙනම් ලියන්න ලාක්ෂණික ඇඹුල් රසක් ඇත. ලාක්ෂණික ඇඹුල් රසක් ඇත. තුන්වෙනි එක. උදාහරණ ඉතින් දෙයි උෂ කියලා ඕන මතක තියාගන්න ඉස්සරහින් වරහෙන් ඇතුලේ දාගන්න. ඕන් තුන්වෙනි එක තමයි වැදගත්ම කතාව. හරි මේක ඕන්න ඉස්සරහින් තර ලකුණු දෙකක් විතර දාලා ලියගන්න මේක මුගව තැන්වල චෙක් කරලා තියෙනවා වලට දන්නවද කියලා. හරිද? සාමාන්‍ය තනුක අම්ලයක් ගත්තාම ඒ කියන්නේ සාන්ද්‍රතාවයේ අඩු අම්ලයක් ගත්තාම සක්‍රියතා ශ්‍රේණිය වල දැන් දන්නවා සක්‍රියතා ශ්‍රේණිය. කොහොමද අපි සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්නේ පුතේ? මම එකපාරක් මතක් කරන්න. දැන් ඉතින් 10 වසර අපි ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? අර පොට්ට දෙකක් තියෙනවා මං කියලා දීලානේ. පොට්ට සෝම කැලේ මැදින් ඇවිදිනවා සිනහා යනකොට හින් ලේනා හිනහෙනවා කොල්ලන් රවටා
රිලවුන් පැන යනවා. ගෝල්ඩ් වලින් සක්‍රියතා නිම වෙනවා. පොට්ට සෝම කැලේ මැදින් ඇවිදිනවා. සිනහ යනකොට ටින් ලේනා හිනහෙනවා. කොල්ලන් රවටා රිලවුන් පැන යනවා. ගෝල්ඩ් වලින් සක්‍රියතා නිම වෙනවා. එක එකක්. හරිද? තව තියෙන මොකක්ද? පොට්ටෙයි සෝමෙයි කෙහැටු මැගී ඇලිසයි සිංචයි යකුඩයි ටිනුයි ලෙඩ් හා කොප HGAGPTAU එහෙමත් මතක තියාගන්න පුළුවන්. පොට්ටෙයි සෝමෙයි කෙහැටු මැගී ඇලිසයි සිංචයි යකඩයි ටිනුයි ලෙඩ් හා කොප HGAGPTAU කැමති විදිහකට මතක තියාගන්න කියලා දීලා තියෙන්නේ. ඉතින් මේක ඔහොම ලියලා අපි මොකද කරන්නේ ඉස්සරහින් කොහොමද මතක තියාගන්න කියලා ලියා ගන්න. ඊට පස්සේ ඒක පාඩම් කරනවා. පාඩම් කරන ඒක කියව ලියන්න පුළුවන්ද කියලා බලනවා ඊට පස්සේ. නැත්තම් බෑ. හරි? හා. හරි එහෙනම් විකාද ගුණයක් දෙනවා ලාක්ෂණික ඇඹුර රසක් තියෙනවා. හා දැන් කියන්න ඕන කතාව තමයි තනුක අම්ලයක් ගත්තොත් පුතේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි. මේ බලන්න හයිඩ්‍රජන් සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් තියෙනවා මෙතන. සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ඕනෑම ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායු නිදහස් කරනවා. හරිද? ඒක වැදගත් පොයින්ට් එකක්. හරි? මොකද අනිත් පොයින්ට් එක සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ඕනෑම ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරලා තනුක අම්ල හයිඩ්‍රජන් වායුව පිට කරන්න පුළුවන්. හැබැයි සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන්ට පල්ලෙහා තියෙන කිසිදු ලෝහයක් එක්ක තනුක අම්ලයක් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව නිදහස් කරන්නේ නැත. හරිද? එහෙනම් උන්ක වැදගත් පොයින්ට් එක. තුන්වෙනි එක ලියන්න ඉස්සරහෙන් ඕන තරු දෙකක් විතර දාගන්න. වැදගත්, ඉතා වැදගත්. අපි 10 වසරේත් ඔක කියලා දෙනවා. හරි? මේක ඉතා වැදගත්. ලියන්න. දැන් තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වලට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කර එම ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව සාදයි. එම ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව සාදයි. හරි. හරිනේ? බලන්න මේ බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි යෝකේ මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් HCl එක ප්‍රතික්‍රියා කිරීමට දාලා HCl හරි මොකක් හරි තනුක අම්ලයක් එක්ක. බලන්න. මැග්නීසියම් ගන්නකො සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් තියෙන ලෝහයක් විදිහට. හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන එක ලෝහයක් තමයි ඕන එකක් ගන්න අවුලක් නැහැ. මැග්නීසියම් ගත්තොත් එයා තියෙන සාමාන්‍ය මැග්නීසියම් කියන්නේ අර පටිනේ. ඒ කියන්නේ ඝන අවස්ථාවේ සොලිඩ් නේ. එයා HCl එක ප්‍රතික්‍රියා කරන පුතේ මේ HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීයයිනේ ඒක්‍රස්ට් ප්‍රතික්‍රියා කරාම පුතේ අපි මේක 10 වසරේ කියලා දීලා තියෙනවා පුතේ මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් වෙන්නේ පුතේ ක්ලෝරින් මැග්නීසියම් එක්ක යනවා අර කපල් එකකට වෙන අත්නන ඉරණමක් ගැන කියලා දුන්නේ ආයෙ මෙතන කියලා දෙන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා එහෙනම් මැග්නීසියම් Cl එක ගියා එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා ටික කාලයක් යද්දි මොකද වෙන්නේ පුතේ අර දෙන්නෙක් වෙනවානේ කියලා දුන්නානේ මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදිලා පුතේ හයිඩ්‍රජන් නිකන් ඉන්නවද නෑ නෑ ඌ වගේම උන් තව ඕන තරම් ඉන්නවනේ සමාජයේ ගිහිලා සෙට් කරගන්නවානේ හයිඩ්‍රජන් කියන්නේ ගෑස් නේ ඔක ලස්සනට කියලා දුන්නා පුතේ අවක තොලිද කරන්න ඕන නම් HCl ඉස්සරහට දෙකක් දාන්න මේ බලන්න සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන ලෝහයා අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කරාට පස්සේ හයිඩ්‍රජන් වායුව නිදහස් කරනවා ඒ අදාළ ලෝහේ ලවණයත් හදනවානේ ඕක වැදගත් වෙනවා මොකක් හරි එකක් දීලා මෙතනින් අර හයිඩ්‍රජන් වායුව පිට වෙන සමීකරණයක් තිබ්බොත් පළවෙනි පොයින්ට් එක අපි හිතන්න ඕන මොකද සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන ලෝහයක් එක තමයි තනුක අම්ලයක් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. ඔක සාන්ද්‍ර අවස්ථාවේදී පිටවන වායුව වෙනස් වෙනවා. ඒකයි තනුක අම්ලයක් කියලා කිව්වේ. හරි. තුන්වෙනි එක ඒක. ඊළඟ ඊට පස්සේ හතරවෙනි පොයින්ට්. මේක උදාහරණයක් දාගන්න. ඊළඟ රූලෙ මේක දාගන්න.
හතරවෙනි එක. ලියන්න මෙහෙමයි. මේ අම්ල ගත්තාම අර කාබනේට සහ බයිකාබනේට වගේ කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරනවා. නේ? කාබනේට කියන්නේ මං කැල්සියම් කාබනේට ගන්නම්කෝ උදාහරණයක්. එහෙම කාබනේට ඝන අවස්ථාවේදී හින්දා S අකුර දැම්මා. කාබනේට නැත්තම් බයිකාබනේට. ඒ කියන්නේ කාබනේට කියන්නේ CO3 2- කාබනේට කියන්නේ ඕකනේ. බයිකාබනේට කියන්නේ HCO3 1-. ඒ කියන්නේ මයිනස්. හරි. HCO3-. ඕකනේ කාබනේට බයිකාබනේට. ඕනෑම කාබනේට බයිකාබනේට කාබනේටයක් එක්ක තනුක අම්ල ප්‍රතික්‍රියා කරලා උදාහරණයක් HCl ගන්නම්කෝ ඒ පාර. තනුක අම්ලයක් ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා පුතේ. නේ? කැල්සියම් යනවා ක්ලෝරින් එක කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා පුතේ. කැල්සියම් ක්ලෝරයිඩ් හැදිලා මොකද වෙන්නේ? හයිඩ්‍රජන් කාබනේට් එක ගියාට පස්සේ හයිඩ්‍රජන් කාබනේට් හැදෙන්නේ. ඒ කියන්නේ මොකද? කාබොනික් අම්ලය හැදෙන්නේ. හැබැයි දුබලයි. විඝටන වෙලා යන ඉක්මනට. විඝටන වෙන්නේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් විදිහට. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක් ගෑස්. මම කිව්වා ජලය කියන ද්‍රව අවස්ථාවේ ඉන්නේ. අපි ලික්විඩ් කියලා තමයි හඳුන්වන්නේ ඒ වගේ අවස්ථාවක්. හරි. එහෙනම් ලියගෙන ඊළඟ එක ඕකත් තුලිත කරන්න ඕන වුණොත් HCl ඉස්සරහට දෙකක් තමයි දාන්න වෙන්නේ. හරි. ලියන්න. ඊළඟ හතරවෙනි හතර දාලා ලියන්න. අම්ලවල ගුණය. කාබනේට බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කර නැත්නම් ක්‍රියා කර. කාබනේට බයිකාබනේට සමග ක්‍රියා කර ක්‍රියා කර CO2 ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව සාදයි. CO2 වායුව සාදයි. කියලා දාලා මෙන්න මේ සමීකරණය දාගන්න. උදාහරණ. තනියම ලියන්න try කරන්න. පුළුවන් මේවා අපි 10 වසරේ ඕන තරම් ලියලා තියෙනවා. ඊළඟ පස්වෙනි එක. පස්වෙනි පොයින්ට් එක. පස්වෙනි කරුණ මොකක්ද? පස්වෙනි එක තමයි පුතේ අම්ලවල තියෙන පස්වෙනි ගුණය. මේ අම්ලවල ගුණ නේ මාතෘකාව. අම්ලවල තියෙන පස්වෙනි ගුණය තමයි පුතේ අම්ලයක් භාෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා අදාළ ලවණය සහ ජලය සාදන්න පුතේ. මේකත් වැදගත්. හරිද? අම්ලයක් භාෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරලා අම්ල භාෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් පුතේ ලවණයක් හදලා අදාළ ලවණයක් සාදලා ජලය පිට කරලා දානවා පුතේ. එහෙනම් අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි ජලය කියන්නේ. අම්ල ධන භස්ම ලවණ ධන ජලය. හරිද? ඒ කියන්නේ අම්ලයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් අදාළ ලවණේ සාදලා ජලය හදනවා. එහෙනම් අම්ල භස්ම ප්‍රතික්‍රියාවක අනිවාර්ය ප්‍රතිඵලයක් ජලය කියන එක. හරිද? උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. සල්ෆියුරික් අම්ලය අම්ලයක් විදිහට සල්ෆියුරික් ගන්නම්. සල්ෆියුරික් අම්ලය අච්චුපතේ තියෙන උදාහරණ ටික ගන්නේ මම. සල්ෆියුරික් අම්ලය H2SO4 සල්ෆියුරික් අම්ලය aqueous නේ. සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරන්නම් භස්මයක් වන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඉස්සරහට තේරෙයි භස්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එයත් ජලීය අවස්ථාවේ ඉන්නේ පුතේ. ඒ දෙන ප්‍රතික්‍රියා කරොත් මේ අපි දන්නවා මෙතනින් සෝඩියම් යනවා සල්ෆේටත් එක්ක ගිහිල්ලා සෝඩියම් සල්ෆේට හැදෙනවා. මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා අපි කියලා දීලා තියෙනවා. හරි. සෝඩියම් සල්ෆේට හැදෙනවා පුතේ. සෝඩියම් සල්ෆේට හැදිලා ඒකත් ජලීය අවස්ථාවේ AQ සහ මෙතන මේ සෝඩියම් කියන්නේ සල්ෆේටත් එක්ක මෙතන H2 ඉතුරු වුණා මෙතන OH ඉතුරු වුණා නේ. sorry සෝඩියම් ගියා සල්ෆේටත් එක්ක මෙතන OH මෙතන හයිඩ්‍රජන්. එතන මොකද? එතනින් ජලය හැදෙනවා පුතේ. ජලය කියන්නේ ලික්විඩ් අවස්ථාව. අපිට තුලිත කරන්න ඕන වුණොත් මෙතන සෝඩියම් දෙකක් තියෙන නිසා මේක ඉස්සරහට දෙකක් දාන්න වෙනවා නේ. දෙකක් දාපු ගමන් හයිඩ්‍රජන් දෙකයි හයිඩ්‍රජන් දෙක නෙමෙයි එතකොට හතරයි. හයිඩ්‍රජන් හතරක් නිසා මෙතනට දෙකක් දාමු බලන්න. ඔක්සිජන් මෙතන දෙකයි මෙතන හතරයි ඔක්කොම ඔක්සිජන් 6යි. හරි අවුලන්නේ ඔක්සිජන් බැලන්ස්. ඒ කියන්නේ බොහොමයක් විට සමීකරණයක ඔක්සිජන් බැලන්ස් කරන්න ඉස්සෙල්ලාම තුලිත කරද්දී ඔක්සිජන් බැලන්ස් කරාම ඔක්සිජන් තුලිත කරාට පස්සේ බොහොමයක් විට සමීකරණය තුලිත වෙනවා. හරි බොහොමයක් සමීකරණවල එහෙනම් තුලිත කරද්දී ඉස්සෙල්ලාම තුලිත කරන්න දැනගන්න ඕනම කවුද? ඉස්සෙල්ලාම ඔයාලා බලන්න ඔක්සිජන් බැලන්ස් කරන්න බලන්න. ඔක්සිජන් දෙපැත්තෙම සමාන කරගත්තු ගමන් බොහෝ විට සමීකරණය ඉබේම තුලිත වෙලා ඉවරයි. හරිද? ඔය එක පොයින්ට් එක. ලියන්න පුතේ එහෙනම්
අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර පහදාලා ලියන්න. අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. ලවණ හා ජලය සාදයි. අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. පැහැදිලි වන්දි නම් මකන්නම්. අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. ඔන්න සමීකරණය තියෙනවා එකක් දාගන්න ඉතින්. මේ තනියම දාගන්න try කරන්න. හරි පුතේ ඊළඟ. එතකොට අපි දැන්ට පහක් ලිව්වනේ. හා. 6 වෙනි පොයින්ට් එක. මේක ටික වැදගත් පොයින්ට් එකක් 6 වෙනි එක. හරිද? ඒකත් වැදගත් පොයින්ට් එකක් චුට්ටක් අර විදිහටම තරුවක් දාලා තියාගන්න ඒකට. මේකත් විභාගවල ටිකක් මේ මේවා වෙන එකක් අහන තැනක්. හරි. සාමාන්‍ය අපිට අම්ල සහ භෂ්ම හඳුනා ගන්න තියෙන පුතේ ලිට්මස් කඩදාසි කියලා වර්ගයක්. හරිද? ලිට්මස් කඩදාසි වල වර්ග දෙකක් තියෙනවා පුතේ. ලිට්මස් වල වර්ග දෙකක් තියෙනවා. ලිට්මස් මොනවද වර්ගය? ලිට්මස්නේ. ලිට්මස් වල වර්ග දෙකක් තියෙනවා පුතේ. නිල් පාට ලිට්මස් සහ රතු පාට ලිට්මස් කියලා. ලිට්මස් වර්ග දෙකයි. එකක් නිල් පාට ලිට්මස්. හරිද? නිල් පාට පත්‍ර කෑල්ලක් තියෙන ලිට්මස් වල ඉස්කෝලෙන් දැකලා ඇති. ඊළඟ එක තමයි රතු පාට ලිට්මසුත් තියෙනවා. හරිද? හා. එහෙනම් ලිට්මස් වර්ග දෙකක් තියෙනවා පුතේ. නිල් පාට ලිට්මස් සහ රතු පාට ලිට්මස්. හා. මේකේ ලිට්මස් වලින් හරි අම්ලයක් හඳුනා ගන්න. ලිට්මස් වලින් අම්ලයක් හඳුනා ගන්න. හොඳට අහගන්න මේක හොඳ පොයින්ට් එකක්. අම්ලයක් හඳුනා ගන්න පුතේ අපි මේ නිල් සහ රතු කියන ලිට්මස් පත්‍ර දෙකක් තියෙනවනේ හිතන්නකෝ මේ දෙක තමයි මේක තමයි නිල් ලිට්මස් පත්‍රය මේක තමයි රතු ලිට්මස් පත්‍රය මේ දෙකෙන් ගන්න ඕන පුතේ නිල් පාට ලිට්මස් පත්‍රය රතු පාට ලිට්මස් පත්‍රය ගත්තා කියලා අම්ලයක් අපිට හඳුනා ගන්න බෑ පුතේ එහෙනම් මොකද්ද ගන්න ඕන නිල් පාට ලිට්මස් පත්‍රය හරි බලමු නිල් පාට ලිට්මස් පත්‍රය අපි අම්ලයකට දැම්මහම ඔන්න හොඳට බලා ගන්න නිල් ලිට්මස් පත්‍රය අපි දානවා පුතේ අම්ලයකට අම්ලය එහෙනම් නිල් ලිට්මස් පත්‍රේ දැන් අම්ලයක් තියෙනවා අම්ලයේ නිල් පාට ලිට්මස් පත්‍රයම ගිල්ලනවා ගිල්ලුවට පස්සේ පුතේ අන්න එයාගේ පාට වෙනස් කරගන්නවා පුතේ කටුස් එක් වගේ නිල් පාට එක්කෙනා මොන පාට වෙනවද රතු පාට වෙනවා නිල් පාට එක්කෙනා මොන පාට වෙනවද පුතේ රතු පාට වෙනවා හරිද අන්න වැදගත් පොයින්ට් එක එහෙනම් අම්ලයක් හඳුනා ගන්න පුතේ මොන පාට ලිට්මස් කඩදාසියද ගන්න පුළුවන් අපිට නිල් පාටනේ ඇයි නිල් පාට එක්කෙනා අම්ලයකට දාම ගම රතු වෙනවා. එහෙනම් හිතන්නකෝ බලන්න රතු පාට ලිට්මස් කඩදාසියක් අම්ලයකට දැම්මොත් මොන පාටක් වෙයිද? කිසිදු පාටක් වෙනස් වෙන්නේ නැහැ. රතු පාටම තමයි. අම්ලය. රතු පාට ලිට්මස් පත්‍රයක් අම්ලයකට දැම්මොත් උගේ පාට වෙනසක් වෙන්නේ රතුම තමයි. එහෙනම් වර්ණ වෙනසක් නැහැ. එහෙනම් මට කියන්න ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පාට මොන පාටද? මොන පාටද? ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පාට රතු පාටයි නිල් පාට එකත් රතු කරගන්නවා රතු එක රතුම තමයි එහෙනම් ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පාට රතු පාටයි නේ එහෙනම් වැදගත් ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පැහැය ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පැහැය මොන පාටද රතු පාටයි ඕක මතක තියාගන්න පොඩි නියුනිකයක් මම කියලා දෙන්න දැන් ඕක පැටලෙනවා දැන් නම් මතකයි ටිකක් කලෙදී ඕක පැටලෙනවා ඕක පුතේ මතක තියාගන්න පුතේ ඔයාලා මෙහෙම අනිර කියලා කොහොමද මතක තියාගන්නේ අපි අනිර මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමය කෙටි ක්‍රමය තමයි පුතේ අනිර මොකක්ද කෙටි ක්‍රමේ අනිර ඒක මොකක්ද එකකින් කියන්නේ මේ වල කෙටි ක්‍රමය ඔන්න අනිර ඒ කියන්නේ අයන්ෙන් කියන්නේ ආම්ලික එහෙනම් ආම්ලික මාධ්‍යකදී නිල් පාට ලිට්මස් නියන්නේ කියන්නේ නිල් එහෙනම් ආම්ලික මාධ්‍යයේදී නිල් පාට ලිට්මස් මොන පාට වෙනවද රතු පාට වෙනවා ආම්ලික මාධ්‍යයේදී නිල් පාට කට්ටිය මොන පාට වෙනවද රතු වෙනවා එහෙනම් ආ නීර එකයි කියන්නේ
අනිර මතකද? එහෙම තමයි මම මතක තියාගත්තේ. එහෙනම් ආම්ලික මාධ්‍යයේදී නිල් ලිට්මස් රතු කරනවා. රතු එක අය නිල් කරන්නේ නැහැ. රතු එක රතුම තමයි. ඒකින්ද අපිට කියන්න පුළුවන් ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල පාට රතු පාට කියලා. නිල් එකෙක් රතු කරනවා. එහෙනම් ආම්ලික මාධ්‍යයක් හඳුනා ගන්න මොන පාට ලිට්මස්ද ගන්න ඕනේ කියලා හෙව්වොත් මොන පාටද? නිල් පාට එක. රතු පාට අරන් බෑනේ. උගේ පාට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ගන්න ඕන නිල් පාට. ලියන්න ඊළඟ පොයින්ට් එක 6 වෙනි පොයින්ට් එකනේ. ලියන්න. 6 දාලා ලියන්න අම්ල නිල් ලිට්මස් වල වර්ණය 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 මොන පාටද කරන්නේ? රතු පැහැකරවයි. අම්ල නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැකරවයි. ඔන්න මේකත් මතක තියාගන්න දාගන්න ඉතින්. එතන අස්සෙන් ගහගන්න. අනිද මේ ටිකක් දාගන්න. එතකොට හොඳට මතක හිටිනවා. එහෙනම් ඔය වැදගත් පොයින්ට් 6ක් කිව්වා. බලමු මතක කරමු බලන්න එහෙනම්. අම්ල ගත්තාම පළවෙනි එක තමයි එයාලගේ විකාද ගුණයක් තියෙනවා කිව්වා. මොකද්ද? රෙදි. ඔය දැන් මතක් කරන්න. දැන් ටියුට් එක හරිය ලිව්වා. දැන් ලස්සන ලියාගත්ත නෝට් එක දැන් උන් මෙනෙහි කරනවා. ඒක තමයි පාඩම් කරනවා කියන්නේ. ලියාගෙන මෙනෙහි කරන්න ඕන. තනියම මතක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එහෙම පුළුවන් නම් ඔයා ගොඩ. හරි. ඊට පස්සේ තව ටිකක් කළා අමතක වෙනවා. ආයි බලනවා. ආයි මතක් කරනවා. එහෙම වෙන්න. නිකන් කියවගෙන ගිරව්වගේ කියන ගියාට වැඩක් නැහැ. හරි. හා. පළවෙනි එක බලන්න. අම්ල වල ගුණ ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් මේ චුටි අර මොරාල් එකක් ගන්න. ඉතින් දැන් කොහොම හරි සාමාන්‍ය බෙලට A9ක් ගන්න ඔයාගේ තියෙන ටාගට් එකට යනවා කියලා මේ තියාගන්න ඕන ලොකු හීනයක්. හරි. අර දකිද්දීන් ලේ රත් වෙන හීනයක් තියාගන්න කියලා හැමදාම කියන්නේ. පාඩම් කරන මේස ඉස්සරහා ඔයාලගේ හීනේ ඒක ඔලව ගන්න. හරි. ඒක හැමතිස්සෙම දකින්න දෙන්න. S2කට හැමතිස්සෙම දකින්න දෙන්න. එතකොට මොලේ ඒකම තමයි පත්තියෙන් ඉන්නේ. ඒකයි මම ඔයාලගේ ගෲප් වලට හෙන්නම්. අර පේරදෙනේ කැම්පස් එකේ කැම්පස් යන්න කියලා ඔලුවට දාන්න හැමතිස්සෙම. පොඩි කාලේ ඉඳන් දානවනේ. මම 8 පන්තියේ ඉඳන් ඔබ දානවා ඔලුවට. හරි 8 වසර කට්ටියට ලොකු තේරුමක් නේ. 9 වසරේ උන්ට හොඳට ඔලුවට දානවා. කැම්පස් ඵලයන් කියලා කොහොම හරි. කැම්පස් ගියොත් ගොඩ. හරි. පුළුවන් නම් වෙන්නකෝ පවුලේ ඔයා කැම්පස් ගිහපු පළවෙනි දරුවා. හරි. ඒ කියන්නේ මං පෞද්ගලික මට ඕන ටාගට් එක තිබ්බේ මේ පවුල වෙනස් කරන්න. ඒ කියන්නේ පවුලක හැරවුම් ලක්ෂයක් වෙන්න කියලා. මම හැමදාම කියනවා. මොකද පවුලක හැරවුම් ලක්ෂයක්. මට වෙන්න ඕන ටාගට් එක අපේ පවුලේ පළවෙනි ડોක්ටර් මට වෙන්න ඕන. හරි. මම කොහොම හරි කරා. පවුලේ කොහොම හරිද? පළවෙනි ડોක්ටර් කොහොම හරි වෙනවා. හරි. ඒ කොහොම හරි කරාම. හරි. අදාළ නැහැ. ඉතින් මොන බාහිර කරුවද අපි මැච් එකක් පෙරදුනාට පස්සේ පිච් එකට බැලලා වැඩක් නැහැ. හරි. හැමෝම සෙල්ලම් කරන්නේ මේ පිච් එකේ. හරි. අපි දැනගන්න ඕන හරියට සෙල්ලම් කරන්න. හරි. මැච් එක පෙරදුනාට පස්සේ පිච් එකට බැලලා පිච් එකේ වලවල් ගොඩවල් තිබ්බා. ඒකයි අපිට මැච් එක පෙරදෙන්න පුළුවන්. පෙරදුනේ. කවුරුත් ගණන් ගන්න නැහැ නේ බා. හරි. ඒ නිසා අපි අපේ ගේම් එක ගහන්න ඕන. හරි තේරෙනවද? ඒ හින්දා පාඩම් කරන වෙලාවේ උපරිම කරන්න. ඒක නිකන් අර අම්මලා කෑ ගහනකොට පාඩම් කරන්න එපා. එහෙම වැඩක් නැහැ. පව් එක. හරි. ඒ කියන්නේ අම්මලා කියනවා නම් ඔයා වැඩ කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි. හරිද? මම හැමදාම කියන කතාව. මේ දැන් පාඩම් කරන්නේ නැතුව ඉද්දින් ඔයා අම්මගෙන් තේ එකක් ඉල්ලුවාම කවදාවත් අම්මා ගෙනත් දෙන්නේ ළඟට. ඕන හදාන බීපන් කියලා එහෙමනේ කියන්නේ. ඈ එහෙම තමයි කියන්නේ. හරිද? අපේ නම් එහෙම. හරි මේ පාඩම් කරන දවස්වල ටිකක් කල්පනා කරන්න. ඈ ඔයා පාඩම් කරනවා නම් අම්මේ තේ එකක් කියලා කියන්න ඕනේ නැහැ ඔයා. හරි? අම්මා තේ එකක් හදලා ගෙනල්ලා මේ ඩිස් එක ගාවින් තියලා යනවා. ඔයා පාඩම් කර කර ඉද්දි. හරි? කෑ ගහන්නෙත් නැහැ. හරි කෑ ගහද්දි කෑ ගන්න එපා. පුතා පාඩම් කරනවා. තාත්තලා එහෙම කතා කරද්දි හයියෙන් කතා කරොත් කෑ ගන්න එපා පුතා පාඩම් කරනවා කියනවා. නැත්නම් දුව පාඩම් කරනවා කියනවා. හරි? ඒ කියන්නේ පාඩම් කරද්දි එයාලා මාර විදිහට වෙනස් වෙනවා. හරි? ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. ඔයාලගේ පවුල වෙනස් කරන්න පුළුවන් ඔයාට. හරි? ඒක මෙහෙමයි සතියකින් දෙකකින් වෙන්නේ නැහැ. හරි දීර්ඝකාලීන චුට අල්ලන් ඉන්න ඕනේ. ඒතර නිකම්ම වෙනවා ඒක. හරි? කරලා බලන්න මේ එක පට්ට සාර්ථකයි. කියන්නේ මං කරපු වැඩ අපේ අම්මයි තාත්තයි මාර විදිහට පාඩම් කරන්න උදව් කරා. ඔයාලගෙත් එහෙම තමයි. හරිද? හැමෝගෙම අම්මයි තාත්තා එහෙමයි. පාඩම් කරනවට කවුරුත් අකමැති නෑනේ. හරි ඔයා පාඩම් කරනවා කිව්වොත් මොන වැඩේට අඬ ගැහුවොත් ආ එහෙනම් ඕන්නේ මං තනියම යන්නම් කියලා ඔයාව තියලා යනවා ගෙදර මොකක් හරි වැඩකට උදව්වට අඬ ගැහුවොත්. අපේ එහෙමයි. හරිද? ඔයාලගෙත් එහෙමයි මං දන්නවා. හරි. අම්මටයි තාත්තටයි වයසට ගියාට පස්සේ පෙන්ඩෝල් පෙත්තක්වත් අරන් දෙන්න ඔයාගේ අතේ රුපියලක් නැති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. හරි. දැන් ඔයාට පොඩි උණක් ගැනුණත් අම්මයි තාත්තයි මොකද කරන්නේ? ඔයාව උස්සගෙන එක්කෝ ළඟම තියෙන ස්පිරිතාලට අඩුම ගානේ දුවනවා. හරි. හිතන්න වයසට අම්මයි තාත්තා හැමදාම ඔහොම තරුණව ඉන්නේ වයසට යනවා. ඒ කට්ටිය වයසට ගියාට පස්සේ ඔයාට පෙන්ඩෝල් පෙත්තක් අරන් දෙන්න උණක් ගැහුණා පෙන්ඩෝල් පෙත්තක් අරන් දෙන්න අතේ කීයක්වත් නැති වුණා. කාගේද ප්‍රශ්නේනේ? හිතන්න ඕන අපි හිතන්නේ නැති තැන් එව්වා. හරි. හැමදාම ඔහොම තරුණව යාලා ඉන්නේ නැහැ.
එයාලත් වයසට යනවා. අපිට වගකීම් ගන්න වෙනවනේ, වගකීම් කරට ගන්න වෙනවා. හරි, පවුල ඇදගෙන යන්න වෙනවා කාලෙක. හරි. ඒ නිසා පාඩම් කරලා තැනකට ගිහිල්ලා තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? හරි. ඒ කියන්නේ අම්මයි තාත්තයි අරන් යන්න මේ වාහනිකුත් නැහැ. ඊට පස්සේ කට්ටියකින් අහන්න වෙනවා. ඊට පස්සේ වීල් වලට කතා කරන්න වෙනවා. අවුලක්නේ. සාමාන්‍ය අපි ලොකු මිනිස්සු නෙමෙයිනේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ගම්වල අහිංසක පවුල්වල ළමයි මන් දන්නවා. මාත් එහෙම. හරි. ලොකු මෙතන මේ අපි පන්තියන මැති ඇමතිවරුගේ ඩොක්ටර්ලා ඉංජිනේරුවෝගේ එහෙම ළමයි නෑනේ නේ. හරිද? ඒ කියන්නේ දුප්පත් සාමාන්‍ය අසරණ පවුල සාමාන්‍ය ටීචර්ලා එහෙම ඇති. හරි. ඒ කියන්නේ අම්මයි තාත්තයි ටීචර්ස්ලා ඇති. එහෙම අවුලක් නෑ. ලොකු පඩියක් නෑනේ මං ගියේ. හරි. ඒ කියන්නේ මේ මිනිස්සේ කොහොම හරි ජොබ් එක කරලා මාසේ අවසානට සල්ලි අරගෙන ඔයාලට වියදම් කරලා ගෙදර බඩු ටික ගෙනාවට පස්සේ එයාලට රුපියල් 1000ක්වත් සමහර වෙලාවට අතේ නෑ. හරි. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කුලී වැඩ කරන තාත්තා කෙනෙක් නම් එයා ඒ දවසට අදාළ කුලී වැඩ කරලා ඒ හොයාගන්න සල්ලි ටික අරගෙන ගෙදරට කන්න බොන්න ටික ගෙනල්ලා ඔයාලගේ පන්ති ගාස්තු ඔයාලට පොත් ටික අරන් දුන්නාට පස්සේ එච්චරවත් බෑ ඒකෙන්. හරිද? එහෙම දුන්නාට පස්සේ එයාට රුපියල් 100ක් අතර ඉතුරු වෙන්නේ නැහැ. හරි. එයා ඒක දැනගෙන තමයි එක දවසක් හරි එයා කුලී වැඩට යන්නේ නැතුව හිටියොත් ඊළඟ දවසේ ඔයාලගේ පවුල බඩගිනි. හරි. ඒ නිසා එයාලා ඒක වැඩේ කල් දාන්නේ නැහැ නේ එයාලා වැඩට යන එක. හරි. එහෙනම් ඔයාලත් පාඩම් කරන වැඩේ කල් දාන්න එපා. හරි. අම්මයි තාත්තයි කරන කැපකිරීමට ඔයාලගේ උපරිම සාධාරණය කරලා දෙන්න මේක. හරිද? චූටි වෙලාවක් අරන් කිව්වේ හැදෙන්න ඕන නිසා. හරිද? හා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන අම්මයි තාත්තා හැමදාම ඔහොම තරුණකමේ ඉන්නේ නැහැ හැමදාම. හොඳට මතක ගන්න. එයාලා වයසට යනවා. වයසට ගියාට පස්සේ ඔයාලා මොකද කරන්න ඕන? එයාලට උදව් කරන්න ඕන. කියන්නේ නැහැ කවදාවත් පුතේ මම වයසට ගියාම මාව ටයිල් ගෙදරක තියපන් AC කාමරේ AC කරලා දීපන් එහෙම කියන්නේ. හරිද? එහෙම එපා. ඔබ ගොඩ යමන් ඔබ ගොඩ යමන් කියලානේ අම්මයි තාත්තා හැමදාම කියන්නේ. ඒකනේ මෙච්චර මේ අම්මයි තාත්තා කියන්නේ. හරි. එයාලා දන්නවා මේ සල්ලි හොයන්න කන කට්ට එයාලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි දන්නවා එයාලා සල්ලි හොයන්න මාර කට්ටක් කනවා. ඒ හින්දා මගේ පුතාට ඒ කට්ට දෙන්න බෑ. ඒකයි උගන්වන්නේ. හරි. අම්මයි තාත්තත් ඒ කාලේ ඉගෙන ගන්න පුළුවන්. එයාලා ආර්ථික ප්‍රශ්න තිබ්බා. ආර්ථික මේ අතින් තිබ්බනම් ඒ කාලේ එහෙම නැති නිසා තමයි එයාලා ඉගෙන ගියේ පැත්තට දැම්මේ. හරි. ඒ නිසා ඔයාලා කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා. හරි. නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න එක හොඳට ඉගෙන ගන්න ඕන ඔයාලා. හරි. එතෙන් තමයි අපිට උඩට යන්න පුළුවන්. හරි. අනිත් පළවෙනි එක මතක තියාගන්න ඔයාලා පුළුවන් නම් පවුලේ පළවෙනි කැම්පස් ගියපු කොල්ලා නැත්තම් කියලා වෙන්න මාර විදිහට පිළිගැනීමක් තියෙනවා ඔයාලට. හරි. අර මගේ හීනයක් තිබි පළවෙනි ඩොක්ටර් වෙන්න ඕනේ කියලා. මම ඒක කරා. හරි. අපේ පවුලේ වෙන කවුරුත් ඩොක්ටර්ස්ලා ඉඳලා නැහැ. මට කියලාත් නැහැ මෙහෙම වැඩ කරපන් කොල්ලෝ මෙහෙම කරපන් කවුරුත් මට කියන්නේ ඉඳලා නැහැ. තනියම කරා කොහොම හරි හොයාගෙන. හරි. ඒ විදිහට ඒ වගේ අර මාර ගැට් එකක් තියාගන්න. හරි. හරි. හරි නේද? ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිත අවස්ථා තියෙනවා. බලන්න පළවෙනි එක. වානේ භාණ්ඩවල මලකඩ ඉවත් කරන්න වෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වානේ භාණ්ඩවල මලකඩ ඉවත් කරන්න යොදා ගන්නවලු. නිකන් ලාවට මතක තියාගන්න කටපාඩම් කරන්න යන්න එපා ඌ. ඊට පස්සේ ආහාර තාක්ෂණයේදී අස්තිමය කොටස් වලින් ජෙලටින් සාදා ගන්න. ආහාර තාක්ෂණයේ ඔය අස්තිමය කොටස් වලින් ජෙලටින් කියලා වර්ගයක් තියෙනවා. ඒක හදාගන්න මේ HCl අම්ලය ගන්නවා. අනිත් එක රාජ අම්ලය හදන්න. ඔය රාජ අම්ල ඒකන පොඩ්ඩක් වැදගත් මේ මම දැකලා තියෙනවා මේ පේපර්ස් වල අහලා තියෙනවා රාජ අම්ලය හදන්න මොන මොන අම්ල දෙකද ගන්න කියලා. හරි රාජ අම්ලය හදන්න ඔය 1:3 අනුපාතයෙන් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ගන්නෙ. හරි. ඒක මතක තියාගන්න රාජ අම්ලය හදන්න නම් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයයි සාන්ද්‍ර HNO3 බහුවර්ණ පේපර් වලත් දෙනවා. රාජ අම්ලය නිෂ්පාදනය කිරීමට යොදා ගන්න අම්ල දෙක මොකක්ද කියලා අහන්න පුළුවන්. නයිට්‍රික් අම්ලය සහ HCl අම්ලය තමයි යොදාගන්නේ. කීයට අනුපාතයද? 1:3 අනුපාතය. අනුපාතය මතක තියාගන්න. 1:3 අනුපාතයෙන් මුන් දෙන්න මිශ්‍ර කරලා තමයි හදාගන්නේ කවුද? මේ දෙන්න මිශ්‍ර කරලා රාජ අම්ලය. රාජ අම්ලය කියන්නේ මොකද්ද? බලන්නකෝ හරි මිශ්‍රණය. ඊට පස්සේ රන් ප්ලැටිනම් වැනි ලෝහ දිය කිරීමට රත්තරන් ප්ලැටිනම් වගේ ලෝහ දිය කරන්න මේ රාජ අම්ලය යොදා ගන්න පුළුවන්ලු. හරිද? ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ භාවිත අවස්ථා. බලන්න පළවෙනි එක. ඇමෝනියම් සල්ෆේට ට්‍රිපල් අර සාන්ද්‍ර අම්ලය සහ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සහ සාන්ද්‍ර HCl අම්ලයේ 1:3 අනුපාතයෙන් මිශ්‍ර කරනවා කියන එක හයිලයිට් කරලා තියාගන්න. රාජ අම්ලය හදන්න. හරි. ඊට පස්සේ බලන්න පළවෙනි එක සල්ෆියුරික් වල ඇමෝනියම් සල්ෆේට සහ ට්‍රිපල් ෆොස්ෆේට් වැනි පොහොර නිෂ්පාදනයට අන් ඒ දෙකත් හයිලයිට් කරගන්න ඕන. පොහොර හදාගන්න සල්ෆියුරික් අම්ලය ගන්නවා. ඇමෝනියම් සල්ෆේට් සහ ට්‍රිපල් ෆොස්ෆේට් කියන මේ ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් මේ සුපර් ෆොස්ෆේට් කියන පොහොර වර්ගය හදාගන්න ගන්නවලු. අනිත් එක තමයි බැටරි ඇසිඩ්. කියන්නේ බැටරි ඇසිඩ් ඔය කාර් බැටරි වල එහෙම තියෙන බැටරි ඇසිඩ්. අන්ගේ බැටරි ඇසිඩ් වල තියෙන්නේ සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. හරි.
ඊට සායම් වර්ග ප්ලාස්ටික් ශාලක වගේ නිපදවීමට යොදා ගන්නවලු. සාන්ද්‍ර සල්ෆියුරික් විජලකාරකය. විජලකාරක කියන්නේ වතුර ඉවත් කරන්න යොදා ගන්නවලු. අනිත් එක වායු වියලි වායු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුලනය කරනවලු. වායු වියල නෙමෙයි වියලි. වායු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුලනය කරනවා. ඊට පස්සේ බලන්න එච්චර ඕනේ නැහැ අර ඕන ටික මම කිව්වේ අර හයිලයිට් කරන්න කිව්වේ ඒ ටික මතක තියාගන්න. ඇසිඩික් අම්ලය ඇසිඩික් කියන්නේ මොකද්ද? විනාකිරිනේ. මොකටද විනාකිරි ගන්න? ආහාර සැකසීමේදී අපි දන්නන්නේ විනාකිරි ඔය ආහාර හදද්දී ගන්නවනේ. ආහාර එක එක ආහාර හදද්දී විනාකිරි අපි එකතු කරනවා. ඊට පස්සේ රබර් කිරි මිදවීම. මම ඒක ටුට්ටක් ඉස්සරහින් තරුවක් දාගන්න. රබර් කිරි මිදවීමට යොදා ගන්න මොන අම්ලයේද? විනාකිරි ඇසිඩික් අම්ලය. මතක තියාගන්න. ඊට පස්සේ ඡායාරූප පටල නිපදවීමට ඡායාරූප පටල හදන්න යොදා ගන්න. ඒකත් මම දැකලා හදිනවා. ඡායාරූප පටල හදාගන්න යොදා ගන්න අම්ලය මොකද්ද කියලා. මේ ඇසිඩික්. කඩදාසි කර්මාන්තයේ පේෂ කර්මාන්තයේ කෘත්‍රිම නූල් නිපදවීම සඳහා අන් ඒ චුට්ට ටිකක් මතක තියාගන්න. හරි මේ මෙහෙම එකක් ඇහුවොත් බහුර ප්‍රශ්නේ මොකද්ද උත්තරේ? ඇසිටික්. හා. ඊට පස්සේ අපි යම් භස්ම වලට. හරි අම්ල ටික ඉවරයි. ඉක්මනට අපි මතක් කරමුද එහෙනම්? ඉක්මනට විනාඩි දෙකෙන් මතක් කරනවා. එහෙම තමයි කරන්න ඕනේ. පාඩමක් ඉවර කරලා ඒක ඉක්මනට රිවයිස් කරගන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි එක තමයි අම්ලයක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. මොකද්ද පුතේ අම්ලයක් කියන්නේ? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන මුදා හරින්න පුළුවන් රසායනික සංයෝගයකට තමයි අම්ලයක් කියන්නේ. දැන් ඔයාලත් මෙහි කරනවා මේ මතක් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා විද්‍යාගාරයේ බහුල භාවිත වන අම්ල තුනක් තිබ්බා. HCl, සල්ෆියුරික්, නයිට්‍රික්. HCl කියන හයිඩ්‍රොක්ලෝරික් ඊට පස්සේ අපි කතා කරා අම්ල ප්‍රධාන කොටස් දෙකක් බෙදුවා. දෙකකට බෙදුවා. එයාලගේ ප්‍රබලතාවය මත පදනම් කරගෙන එකක් දුබල අම්ල අනිත් එක ප්‍රබල. එකක් ප්‍රබල අම්ල අනිත් එක දුබල අම්ල. ප්‍රබල අම්ල කියන්නේ මොකේද? ප්‍රබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ වයිනීකරණය වෙනවානේ. මේ වචනේ වැදගත්. පූර්ණ වයිනීකරණය වෙලා හයිඩ්‍රජන් ධනායන මුදාහරින අම්ල වලට තමයි අපි කියන්නේ ප්‍රබල අම්ල කියලා. හරි. ඊට පස්සේ ප්‍රබල අම්ල වලට උදාහරණ ටිකක් තිබ්බා HCl, සල්ෆියුරික්, HNO3. හරි. එලගේ විකරණය වීමට අදාළ සමීකරණ ටික මතක තියාගන්න. ඊට පස්සේ දුබල අම්ල. දුබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී භාගික වයිනීකරණය වෙන්නේ. පූර්ණ වෙන්නේ භාගික වයිනීකරණය වෙලා H ධනායන මුදාහරින්න පුළුවන් රසායනික සංයෝග. උදාහරණය මොනවාද? ඇසිඩික්, කාබොනික්, ෆොස්ෆරික්, ඇසිඩික් වලට අදාළ සමීකරණ අපි ඉස්සරහ ලියලා පෙන්නනවා. ඊට පස්සේ අපි කතා කරා අම්ලවල ගුණ. අම්ලවල ගුණ පළවෙනි එක තමයි පුතේ විකාදක ගුණය. විකාදක ගුණය කියන්නේ අර සමීහම් පිලිස්සුම් ඇති කරනවා. ලී, ලෝහ වගේ ඒවා මේ ඇඳුම් වගේ ඒවා රෙදි වගේ ඒවා මොකද වෙන්නේ? විකාදනය කරනවා. ඒවා එක. ඊළඟ දෙවෙනි එක තමයි ලාක්ෂණික ඇඹුරු රසක් තියෙනවා කිව්වනේ. දෙහිවිෂ වගේ ලාක්ෂණික ඇඹුරු රසක්. තුන්වෙනි එක තමයි අපි කතා කරේ අර සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන ඕනෑම ලෝහයක් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායු පිට කරන්න පුළුවන් සහ එයාගේ ලවණය අයාට අදාළ ලවණය සාදනවා කියලා. ඊට පස්සේ එක තමයි තනුක අම්ල. ප්‍රධානම ඒක තනුක අම්ල. මේකට අදාළ සමීකරණයකුත් අපි කතා කරා. ඊළඟ එක තමයි අපි කතා කරේ අර කාබනේට බයිකාබනේටත් එක්ක අම්ල ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරනවා කිව්වා. මේ කාබනේට බයිකාබනේට වගේ ඒවත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායු පිට කරනවා කිව්වා. අනිත් එක තමයි අම්ලයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරාම අම්ල ධන මොකද අම්ල ධන භස්ම මොනවද හදන්නේ? ලවණ ධන ජලයනේ. අම්ල ධන භස්ම අනිවාර්යයෙන් මේක මතක තියාගන්න ලවණ ධන ජලය එන අනිවාර්ය ප්‍රතිඵලයක් ජලය හැදෙන එක. අම්ලයකුයි භස්මයක ප්‍රතික්‍රියා කරොත් ජලය හැදෙන්න ඕන. මෙන්න උදාහරණයක් සල්ෆියුරික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේ ජලය හැදෙන සමීකරණ දීලා තියෙනවා. ඊළඟට අපි 6 වෙනි එකට කතා කරා අම්ල හඳුනා ගන්න ලිට්මස් පත්‍ර නම් වර්ග දෙකක් තියෙනවා. රතු පාටයි නිල් පාටයි. ඕකෙන් අම්ලයක් හඳුනා ගන්න ඕන ලිට්මස් පත්‍රය තමයි පුතේ නිල් පාට ලිට්මස් පත්‍රය. නිල් පාට කෙනෙක් අම්ලයකට දැම්මට පස්සේ එයා මොන පාට වෙනවද? රතු පාට කරනවා. රතු එක්කෙනෙක්ගේ පාට වෙනස් වෙනවද? නෑ රතු පාටමයි. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයේදී ලිට්මස් වල වර්ණය මොන පාටද? රතු පාට. හැබැයි අම්ලයක් හඳුනා ගන්න ඕන ලිට්මස් මොකද්ද? නිල් පාට. ඒකත් අපි කතා කරා. කේටි ක්‍රමයේ මතක තියාගන්න අනිර කියලා. හරි. ඊට පස්සේ අපි HCl අම්ලයක සහ සල්ෆියුරික් අම්ලයේ ඇසිඩික් අම්ලයේ භාවිත අවස්ථා ටිකක් කතා කරා. ඒක නිකන් ලාවට නිකන් දල අවබෝධයක් තියාගන්න කටපාඩම් කරන්න යන්න එපා. එච්චර අවශ්‍ය නැහැ. හරිද? යන්න ඊට පස්සේ භස්ම වලට.